මං නගරයට යන හැම වාරයකම මගේ ඇස ගැටෙන සුන්දරම දසන තමයි ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලය. වැහි දවසට වටේට ගලන මීදුම, හීතලෙන් ගල්වන නමුණුකුල ඇතුළු කඳු පන්ති, ශීත මීදුමට ගුලි ගැහුණු ගම්පද මිනිස්සු, බදුල් යපන් අපිට නම් අමුතු දේවල් නෙවෙයි. ඒත් මට හැමදාම හිතෙනවා පිට පළාත්වලින් මේ කැම්පස් එකට එන නංගිලා මල්ලිලාට මේ පරිසරය කොහොම දැනෙනව ඇතිද කියලා. රෑ වෙලාවකට ඉඳහිට කැම්පස් එක පහු කරගෙන යද්දී මීදුම අස්සෙන් අන්ද තාරකා අස්සෙන් තාමත් කොල්ලෝ කෙල්ලන්ගේ හෙවණැලි එක දෙක කැම්පස් පාරේ හොල්මන් කරනවා දකිනකොට මට හිතෙනවා කවදා හරි ඒ මතක ඔවුන් සතුටු කරાવી නැත්නම් හඬවාවි කියලා. සමහර හැන්දෑවක අසල පොඩි කඩපිලක කෙල්ලෝ කොල්ලෝ රෑනක් කිචිපිචි හිනා අස්සෙම උණුසුම් තේ එකක් තොලගානවා මං දකිනවා. සීතල නිසාම ඒ තේ එක හරි අපූර්වට දැනෙනවා ඇති කියලා මට හිතෙනවා. ඒ කොල්ලෝ කෙල්ලන්ගේ ඇස්වලට අස නොවි මං කොහොම හරි ආපහුසරයක් ඔවුන් දිහා බලනවා. කැම්පස් එකට නුදුරින් තියෙන ඔවුන්ගේ නවාතැන්වල ඉහළ මාලේ තාමත් විවර කර ඇති කවුළු වලින් ඔවුන් දකින එපිට ලෝකය මොන වගේ වෙන්නද කියලා මට හිතෙනවා. මොහොතකට ඔවුන්ගේ ආත්මය විනිවිද ගිහින් ඒ ශෘංගාරය විඳගන්න මටත් මහ ලෝභකමක් දැනෙනවා. දිනෝ 1000ක් ගැවසෙන සරසවියේ පාළුව තනිකම දැනෙනවනම් කුටිය කවුළුව විවර කරනු මැන සුළඟක් වී ඔබ වෙත එන්නයි. සරසයි වරම් අහිමි පෙම්වතෙකු සුළඟක් වී කුටියට පිවිසෙන තුරු ඕනේ කවුළුත් බැල්ලා සිටිනා වෙන්නත්